සතර පාරාජිකා කියන්නේ මාත්‍ය පළවෙනි පාරාජිකාව තමයි මේ කාමයේ වර්ධව හැසිරීම කියන කාරණේ. කය මේ කාමයේ වර්ධව හැසිරීම නේ පළවෙනි උපේ තමයි මේ මනුස්ස ඝාතනය. ප්‍රථම එක. මනුස්ස ඝාතනය කියන්නේ උපසම්පදා භික්ෂුවක් මිනිස්සෙක් ඝාතනය කළොත් පාරාජිකා වෙනවා. තිරිසන් සතෙක් ඝාතනය කියලා පාරාජිකා වෙන්නේ නැහැ. ඒක වෙන හැවතක් ඒක වෙන හැවතක්. මිනිස්සෙක් ඝාතනය කළොත්. තේරෙනවද? නැත්නම් මිනිස්සෙක් ඝාතනය කරන අනුබල දුන්නොත්. දැන් අම්මා කෙනෙක්ගේ මව කුසේ කලලයක් තියෙනවා. ආම්දුරෝ කෙනෙක් කියනවා මේකට මේ අහවල් දෙය කාලා අයින් කරගන්න කියලා. එතන එයා ඒ කියනකොට මෙයා පාරාජිකා වෙනවා. ඒ වගේ මනුස්ස ඝාතනයක් සිද්ධ වෙනවනේ මනුස්ස ඝාතනයක් සිද්ධ වුණොත් උපසම්පදා භික්ෂුව පාරාජිකා වෙනවා. දෙවෙනි දේ තමයි සොරකම. භික්ෂුවක් රුපියලක දෙයක් හරි නොදුන් දෙයක් ගත්තොත් පාරාජිකා වෙනවා. තේරෙනවද? එයා සැඟෙව්වොත් යම පාරාජිකා වෙනවා. අපි කියනවා දැන් ආම්දුරෝ කෙනෙක් රට යනවා. ඒ රට යනකොට එයාගේ මේ බෑග් එකේ ඇතුලේ මැණික් ගලක් තියෙනවා. එයා ඒක හංගන්න නැතුව කියන්නේ නැතුව අරගෙන යනවා. එයා පාරාජිකා වෙනවා. ඒ පාරාජිකා හොරකම. තේරෙනවද? ඒ හොරකමේදී දෙවෙනි පාරාජිකාව සිද්ධ වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි කාමයේ වර්ධව හැසිරීම. කාමයේ වර්ධව හැසිරීම කියන්නේ හැම කාමයේ වර්ධව හැසිරීමක්ම නෙමෙයි. මේ එක්ක ස්ත්‍රියක් එක්ක එහෙම නැත්නම් මේ පිරිමියෙක් එක්ක ස්ත්‍රියක් පිරිමියෙක් එහෙම නැත්නම් මේ ඔය කාමයේ මේ තිරිසන් මාගම් තියෙන තිරිසන් සත්තු එක්ක තුන් ආකාරයක හැසිරීම විතරයි. එක්ක අදෝ මාර්ගයට, එක්ක මුඛ මාර්ගයට, එක්ක බුද මාර්ගයට. තමන්ගේ පුරුෂ ලිංගය ඇතුල් කරන මොහොතේම පාරාජිකා වෙන ක්‍රම වලට පාරාජිකා වෙන්නේ නැහැ. වෙන කාමයේ වර්ධව හැසිරීම වලට පාරාජිකා වෙන්නේ නැහැ. අර ආකාරයෙන් අර කිව්වා වූ තුන් තේකට තමන්ගේ පුරුෂ ලිංගය ඇතුල් කරන මොහොතේ මෙයා පාරාජිකා වෙනවා. එයාට භික්ෂුත්වය නැතු වෙනවා. ඊළඟ එක තමයි නැති උත්තරී මනුෂ්‍ය ධර්ම පෙන්වනවා. උත්තරී මනුෂ්‍ය ධර්ම කියන්නේ මාත්‍රෝ සෝවාන් සකෘදාගාමී අනාගාමී ඵලයන් සහ ධ්‍යාන සම්පන්න. ඔය ධ්‍යාන සමාධියේ වඩන්නා වූ රූපාවචර අරූපාවචර ධ්‍යාන. ඒතොර ඒවා නැතිව Taman තියනවායි කියලා පෙන්නලා ලෝකයාගෙන් සිව්පසේ ගන්න ගමම එයා පාරාජිකා වෙනවා. මේ නැති උත්තරී මනුෂ්‍ය ධර්ම පෙන්නලා. ඒ හතර තමයි මාර්ග තිබිලසනස කියන්නේ. මාර්ගපරිපරය නැතින දෙයක් නෑ කියන්නේ. ඒක නෙමෙයි. ඒක වෙන්නේ. නැති උත්තරී මනුෂ්‍ය ධර්ම තමයි ඒකටයි.